දෙදස් විසිපහේ මැයි 20 දිනට යෙදුන ලෝක බිඟු දිනය වෙනුවෙන් ගන්නොරුව සේවා සංස්කරණ අභ්‍යාසන ආයතනයේදී විශේෂ ප්‍රදර්ශනයක් සංවිධානය වෙලා ක්‍රියාත්මක කෙරුණා. මේ වීඩියෝ එක හරහා ඔබට පුළුවන් ඒ ප්‍රදර්ශනය නරඹන්න. මේ වීඩියෝ එක හරහා ඔබට ලබා ගන්න පුළුවන් මීමැසි පාලනය පිළිබඳ දැනුම. ඉතින් මීපැණි සහ අවශ්‍ය උපකරණ විශ්වාසනීයව මිලදී ගන්න සුදුසු පුද්ගලයන් හඳුනා ගන්නත් ඔබට මේ වැඩසටහන හරහා අවස්ථාව සැලසෙනවා. එහෙනම් ප්‍රදර්ශනය බලාගෙන අපි එහෙනම් ඉස්සරහට යමු. ඉතින් ඇතුල් වෙනකොට අපිට මෙන්න මේ වගේ දර්ශන ටිකක් දැක ගන්න පුළුවන්. බඹර වදයක් ගාව ඉන්න බිඟු පාලකෙක් මුලින්ම ඉන්නවා. එතන විශේෂ මීමැසි පෙට්ටියක් තැන්පත් කරලා තිබුණා. මේකට අර දෙපැත්තේ ග්ලාස් දාලා වීදුරු දාලා සකස් කරපු විශේෂ පෙට්ටියක් මීමැසි ජනපදයේ ඇතුළේ වෙන ක්‍රියාවලිය බලන්න. ඊට පස්සේ ඔය අපිට ඇතුල් වෙනකොටම දැක ගන්න පුළුවන් වෙච්ච නිරීක්ෂණ ටික ඔන්න ඔය විදිහට අපිට ඔබට පෙන්වන්න හැකියාව ලැබෙනවා. මේ තියෙන්නේ බණ්ඩාරවේල බිඳුනුවැව මීමැසි සංවර්ධන හා පර්යේෂණ ආයතනයේ කුටිය. අපිට එතනදී එතන සහකාර අධ්‍යක්ෂතුමා හම්බුණා. අපි එතුමාගෙන් අදහස් ටිකක් බලමු. එතුමාගේ පොඩ්ඩක් නම එහෙම අහගෙන කතා කරමු ඉස්සරහට. හරි, මම විමුක්ති ගුරුගමගේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ. අපි එහෙමනම් අපි අහලා බලමු සහකාර අධ්‍යක්ෂතුමාගෙන් අද දවසේ වැඩසටහන පිළිබඳ පොඩි පැහැදිලි කිරීමක් ගමු. ඔව්. ඇත්තටම අද ලෝක බිඟු දිනය. මැයි 20ට යෙදලා තියෙන ලෝක බිඟු දිනය හැමරීම තමයි විශේෂයෙන් අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදියට ප්‍රධාන උත්සවය අද දවසේ මේ බිඟු දිනය හැමරීම වෙනුවෙන් ගන්නොරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී පැවැත්වෙනවා. ඉතින් විශේෂයෙන්ම එතෙන්දී අපි මූලිකත්වයේ ගන්න මේ බිඟුන් රැක ගැනීම පිළිබඳව ජනතාවට පණිවිඩයක් ලබා දෙන. එතෙන්දී විශේෂයෙන්ම අපිට බිඟුන් විදියට සැලකුවම බොහෝ දෙනා දන්න අපි හැමෝම දන්න මී මැස්සන් පිළිබඳව තමයි විශේෂයෙන්ම කතා කරන්නේ. ඉතින් අතරම මී මැස්සන් කියන ඒ ජීවීන්ගේ තියෙන ඒ වැදගත්කම නිසාම තමයි ජනප්‍රිය වෙලා තියෙන අද වෙනකොට ඒ අවශ්‍යතාවය නිසා කොමික මීමැස්සන් හරහා වෙන පරාගණය වෙන්න පුළුවන්. නැත්නම් ඒ නිෂ්පාදන මී පැණි වෙන්න පුළුවන්. ඒ හරහා ජනතාව තුළ විශේෂ කැමැත්තක් තියෙනවා මීමැස්සන් ඇති කිරීමට. ඉතින් විශේෂයෙන් බිඳුනුව මීමැස් සංවර්ධන ඒකකයේ විදිහට අද දවසේ සම්බන්ධ වෙලා ඉන්නවා ඒ සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ පැවැත්වෙන මේ බිඟු දින සැමරුම් උත්සවයේ ප්‍රදර්ශන කුටියක් සමගින් ඉතින් අපි විශේෂයෙන්ම එතෙන්දී ජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ මීමැස්සන් රැකගෙන ඒගොල්ලන්ගේ නිෂ්පාදනත් ලබාගෙන අපිට සමහර විට ඒක අමතර ආදායමකට ඒ නිෂ්පාදනය යොදා ගැනීම දක්වා එහෙම නැත්නම් විවසායකත්වයක් ගොඩනැගීම දක්වාම කොහොමද අපි මීමැස්සන් නැති කරන්න කියන එකට. ඉතින් විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ මේ පණිවිඩය ලබා දෙන්න ගෙවත්තේ මීමැසි පාලනය පටන් ගන්න කියලා. අපි හැමෝටම තමන්ගේ ගෙදර තමන්ගේ නිවසේ පුළුවන් පහසුවෙන්ම මීමැසි ජනපදයක් නඩත්තු කරන්න. ඉතින් එතෙන්දි මම හිතන්නේ අපිට ඒ හිතකර විදිහට ඒගොල්ලන්ට අවශ්‍ය මීමැස්සන්ට නැත්නම් මීමැස්ස කැමැති මල් වර්ග වගා කරන්න පුළුවන්. ඉතින් ඒ හරහා ඒගොල්ලන්ට අපි නඩත්තු කරන මීමැසි ජනපදයට අමතර හොඳ මල් වලින් ලැබෙන ඒ පැණි වෙන්න පුළුවන් පරාග වෙන්න පුළුවන් ඒවා ලැබෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපිට විශේෂ වැදගත්කමක් තියෙනවා බිඟුන් රැක ගැනීම ඒ කාර්යයේදී අපේ නිවසේම මීමැසි ජනපදයක් නඩත්තු කිරීම. ඉතින් ඊට අමතරව විශේෂයෙන්ම මී මැස්සන්ගේ නිෂ්පාදන වලට ගියාම අපි මී පැණි. ඉතින් මී පැණි වලදී මී පැණි කොහොමද නිවැරදිව ඇසුරුම් කරන්නේ? ඒවා ඇසුරුම් කිරීමට පෙර සකස් කරන්නේ කොහොමද? අන්නේ කරන ක්‍රමවේදයන් පිළිබඳව විශේෂයෙන් අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම තමයි නිවැරදි මී පැණි හඳුනගන්නේ කොහොමද කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපිට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි මේ මී පැණි හොඳද නරකද කියන එක. ඉතින් එතෙන්දී අපිට විද්‍යාත්මක ක්‍රමයට මේ මී පැණි හඳුනා ගැනීමට සඳහා අපිට pH අගය බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ ජල ප්‍රතිශතය බලා ගන්න පුළුවන්. ඒවට අවශ්‍ය කොහොමද බලන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරොත් එහෙම චුට්ටක්. ඔව් සාමාන්‍යයෙන් දැන් මී පැණි කිව්වහම ආම්ලික ගුණයක් තියෙන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මී පැණි වල pH අගය 3 ඉඳන් 5 අගයක් දක්වා තමයි ගන්න. ඉතින් එතෙන්දී අපි පරීක්ෂා කරන මී පැණි එකක් කවුරු හරි අපිට දුන්නොත් පරීක්ෂා කරන්න කියලා අපි එතෙන්දී ඒ දලව pH එකේ පරීක්ෂා කරාම මේක ඒ පරාසය තුල 3ත් 5ත් අතර තියෙනවා නම් අපිට යම්කිසි මූලික විශ්වාසයක් වෙනවා මේක මී පැණි වෙන්න පුළුවන් කියන එක. හැබැයි ඊට වඩා වැඩි වෙනවා නම්
ආම්ලික නැතුව බාෂ්මික පැත්තට යනවා නම් ඒ කියන්නේ 7ට වඩා එහා යනවා නම් pH අගය එතන ගැටලුවක් තියෙනවා. ඉතින් ඊට අමතරව තව මේකෙදි වැදගත් වෙනවා අපිට පුළුවන් දැන් යම් යම් ප්‍රදේශවල මේ පැණි වලත් pH අගය යම් යම් විදිහට වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඔය කියන පරාසය තුල ආම්ලික පරාසය තුල. ඉතින් අපිට යම් විදිහක දැන් බණ්ඩාර ප්‍රදේශයේ මේ පැණි වලට යම් කිසි pH අගයක් ලබා ගන්නව නම් කවුරු හරි කෙනෙක් බණ්ඩාර ප්‍රදේශයේ මේ පැණි අපිට ගෙනලා පරීක්ෂා කරන්න දුන්නොත් අනිවාර්යෙන් මේ පැණි වල අර කියන ඒ pH පරාසය තුල තියෙනවා. අන්න ඒ වගේ අපිට පුළුවන් ඒ pH අගය තුලින් මේ පැණි වල ගුණාත්මය පිළිබඳ යම් අදහසක් ගන්න. ඉතින් ඒ වගේම තමයි බ්‍රික්ස් අගය පැන බැලීමේදී අපි කරන්නේ. ඒකේ පවතින සීනි ප්‍රමාණය. ඉතින් සීනි ප්‍රමාණය පවතින එකත් ඒ වගේම ජල ප්‍රතිශතයත් අපිට මේ හරහා දැනගන්න පුළුවන්. ඉතින් ජල ප්‍රතිශතයත් ඒ දැනගත්තොත් අපිට සාමාන්‍යයෙන් හොඳ මේ පැණි වල ජල ප්‍රතිශතය 100ට 20 22 වගේ මට්ටම තමයි උපරිම තියෙන්න පුළුවන්. ඊට එහා යනවා නම් අපිට යම් කිසි සැකයක් එනවා මේක වැඩි. ඒ කියන්නේ ජලය වැඩි මේක නැත්තම් මේ පැණි වලට මොනවා හරි එකතු කරලාද කියලා. ඒ නිසා එවැනි පරීක්ෂා කිරීමෙන් අපිට විද්‍යාත්මක පැත්තෙන් අදහසක් ලබා ගන්නත් පුළුවන්. ඊට අමතරව මෙතන මේ ඔබතුමාලගේ ප්‍රදර්ශන කුටියෙන් තව මොනවද දැක බලා ගන්න පුළුවන් වෙන කට්ටියට ලැබුණේ? ඔව් ඇත්තටම මෙතෙන්දී අපි විශේෂයෙන්ම තාක්ෂණික තොරතුරු විදිහට මීමැසි පාලනයේදී අවශ්‍ය වෙන ඒ ලෙඩ රෝග පිළිබඳ එහෙම නැත්නම් මොනවද අලුත් උපකරණ පාවිච්චි කරන්නේ ඒ වගේම නව රැජිනන් බෝ කිරීම කියන ඒ තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳ යම් දැනුම මේ ජනතාවට ලබා දෙන්න උත්සාහ කරන ඒ වගේම සරලව මීමැසි පාලනය කිරීමේදී අපට යොදා ගන්න පුළුවන් උපකරණ ඔය මීමැසි පෙට්ටි වෙන්න පුළුවන් එහෙම නැත්නම් ස්වභාවික රුකුල් වෙන්න පුළුවන් අන්න ඒ වගේ ඒ අවශ්‍ය උපකරණ පිළිබඳ දැනුමත් විශේෂයෙන්ම අපි ලබා දෙන්න කටයුතු කරනවා. ඔව් ලංකාවේ මීමැසි පාලනය පිළිබඳ ප්‍රධානම ආයතනය තමයි බිඳුනුවේව පිහිටි මීමැසි ඒකකය. එතකොට ඒකකේ පුහුණු වැඩමුළුවකට සම්බන්ධ වෙන්න කෙනෙකුට අදහසක් આવුත් කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ? ඔව් විශේෂයෙන්ම මීමැසි පාලනයේදී අපට තාක්ෂණික දැනුම ලබා ගන්නවා නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මීමැසි සංවර්ධනයක ඔබතුමා කිව්වා වගේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම් අපේ දුරකථන අංකය වෙන්නේ 057 22 22 537 057 22 537. ඒ වගේම යම් විදියක ලිපි මගින් තොරතුරු විමසනවා නම් නැත්නම් පුහුණුවකට ඉල්ලීමක් කරනවා නම් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ මීමැසි සංවර්ධන ඒකකය බිඳුනුවේව බණ්ඩාරවැල කියන ලියපිණියෙන් පුළුවන් ඒ පුහුණුව අවශ්‍යතාව පිළිබඳ ඉල්ලීම් කරගන්න. හොඳයි එහෙමනම් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි. ආයතනයේ විසින් ඉදිරිපත් කරලා තිබිච්ච ප්‍රදර්ශන කුටියේ විවිධ උපකරණ ප්‍රදර්ශනය කරලා තිබුණා. මේ තියෙන්නේ පෝල් කොළ පෙට්ටියක්, පෝල් කොට පෙට්ටියක්, මේ තියෙන්නේ දැල් පෙරණය, මීපැණි පෙරණයක්. මේක මීපැණි රත් කරන උපකරණයක්. සාමාන්‍යයෙන් සිසිල් ප්‍රදේශවලදී මීපැණි නියමිත උෂ්ණත්වයට ගෙනල්ලා අර කැටි වෙන ඒවා දිය කරන ක්‍රමවේදයක් කියලා තමයි කියන්නේ. මේ තියෙන්නේ ටැංකියක්. ඒ කියන්නේ පැණි බල්ක් එකක් ගොඩක් ප්‍රමාණයක් තැම්පත් කරගන්න පුළුවන් විදිහට සකස් කරපු විශේෂ මීපැණි ටැංකියක්. මේ තියෙන්නේ pH මීටරය. ඉතින් මී පැණි වල pH අගය අනුව මොනවද මී පැණිද නැද්ද කියන එක තීරණය කරන්න තහවුරු කරගන්න අවස්ථාවක් තියෙන බව කිව්වා. මේ තියෙන්නේ මී පැණි වල ඝනත්වය. කියන්නේ පරීක්ෂා කරන්න බ්‍රික්ස් මීටරයක්. ඊළඟට ඔය ප්ලාස්ටික් මී වද ඊළඟට තිබුණා අපිට මල් පැණි මල් වර්ග හඳුනා ගන්න පොත්. ඊළඟට විවිධ වූ මීමැසි පෙට්ටි වර්ග දැක ගන්න ලැබුණා. ඒ වගේ මෙතන තියෙනවා මීටි සලඹයගේ හානියට ලක් වෙච්ච වද කීපයක් තිබුණා අපිට දැක ගන්න ලැබුණා. ඉතින් අපි ඉස්සරහට ඔය විදිහට බලාගෙන යමු. කිතුල් කොටයකින් සකස් කරපු මීමැසි රුකුලක් තියෙනවා අපිට දැක ගන්න පුළුවන් වුණා මේ ස්ථානේ. මීමැස්සන් ගෙවත්තට ගෙන්න ගන්න වගේම ගෙවත්තේ ඉන්න වටපිටාවේ පරිසරයේ ඉන්න අයට පෝෂණය ලබා ගන්න පරාග පැණි ලබා ගන්න තියෙන මල් වර්ග නැත්තම් බිඟු ගෝචර ශාක ගණනාවක් මේ ප්‍රදර්ශනයේදී තුල ප්‍රදර්ශනය කරලා තිබුණා. ඉතින් ඔය වීඩියෝ එක ඉස්සරහට බලාගෙන යනකොට ඔබට බලන්න පුළුවන් මොන වගේ ශාකද බිඟු ගෝචර ශාක විදිහට මේ භූමිය තුල ස්ථානගත කරලා තිබුණේ කියලා. ඒක අපි වීඩියෝ එකට ඇතුළත් කරලා පෙන්නන්නම් ඔබට බලාගෙන යන්න පුළුවන් ඉස්සරහට.
දෙවන්ත මීවදයක් සහ මීමැස්සි දෙදෙනෙකුගේ ආකෘතියක් සකස් කරලා තිබුණා. මම හිතන්නේ උඩ ඉන්නේ රැජිනක් වෙන්න ඕනේ. Vendetin. ප්‍රදර්ශන භූමියේ ස්ථානගත කරලා තිබිච්ච පුවරු ටික ඔබට මේ විදිහට ඡායාරූප වශයෙන් ගෙනෙන්න හිතුවා. මොකද ඔබගේ දැනුමට යමක් එකතු කරගන්න ඒ පුවරු වල තිබිච්ච කරුණු වැදගත් වේවි කියලා. ඉතින් මේ වීඩියෝ එක යන අතරතුරදී කියව ගන්න බැරි වුණොත් වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා ඒ පුවරුව කියව ගනී කියලා හිතනවා. ඔබට අවශ්‍ය කරුණු මෙතනින් එකතු කරගන්න හැකියාව ලැබෙයි. ඉතින් අපිට පොතපත පරිශීලනය තුලිනුත් මේ දැනුම එකතු කරගන්න පුළුවන් තමයි. නමුත් අපිට මේ වගේ කෙටි කරපු තොරතුරු ටිකක් හොයාගන්න තියෙනවා නම් අපිට පහසු වෙනවා මේ කාරණා පිළිබඳ අවධානය යොමු කරන්න. මේ වඩාත්ම වැදගත් කරුණු තමයි මේ පුවරු වල ඇතුළත් කරලා තිබුණේ. අන්න ඒ හේතුව මත මම මේ ඡායාරූප අරගෙන වීඩියෝ එකට එකතු කරා මේ විදිහට. ඊළඟට මේ ප්‍රදර්ශන භූමිය තුල වට රවුම් පාරක් විදිහට ස්ථානගත කරලා තිබුණේ. භූමියේ ගමන් කරන ගමින් අපිට බලා ගන්න පුළුවන් විදිහට. ඉතින් මම මෙතන ඉඳලා ඉස්සරහට වීඩියෝ එකට ඇතුළත් කරන්නම් කොහොමද පාර සකස් වෙලා තිබුණේ කියලා ඉවර වෙලා ඔය විදිහට අර අපි මුලින් ඇතුළු වෙච්ච තැන භූමියේ මේ විදිහට පහළට රවුමේ තොරතුරු දක්වලා තිබුණා. ඒ ටික ඔබට මේ විදිහට බලාගෙන යන්න පුළුවන්. අනේ අන්තිම පැණිවදේවත් අපට ඉතුරු කරන්න. ඇයි? පැණිවාරයේ අවසානයේ එන්නේ අහේනි කාලයේ මීමැස්සන්ට. ඒ නිසා යාලා රැක බලා ගන්න එක අපේ යුතුයකමක් බව සඳහන් වෙනවා. පුවරු ටික මනාව සිත් ගන්නා සුළු විදිහට ප්‍රදර්ශනය කරලා තිබුණා භූමිය ඇතුළත. ඒ වගේම මල් වගාව හොඳට සූදානම් කරලා තිබුණා. ප්‍රදර්ශනයේ නේකොට මල් පිපෙන විදිහට. ඉතින් අපි ප්‍රදර්ශන භූමියේ යනකොට තැන් වල දැක්ක විශේෂ තොරතුරු මල්ගස් එහෙම තැන් වල තිබිච්ච ඒවා අපි මේ විදිහට ඔබට ගෙනාවා. මීමැසි රුකුලක් විදිහට කලගෙඩියක් තියෙනවා අපි දැක්කා. ඇන්ටගොනි ගොනන් වැලක් අස්සේ තමයි තියලා තියෙන්නේ. මේකත් හොඳ අදහසක්. මොකද මීමැස්සෝ පැණි ගන්න එනකොට ඒගොල්ලන්ට මේ වගේ රුකුල් දැක්කාම එයාලා පිට වෙලා එන අවස්ථාවවලදී මේ වගේ රුකුල් වලට එනවා. ඒ වගේම තමයි මේ වෙනකොටත් ඔය මල් වල මීමැස්සෝ ගැවසෙමින් හිටියා දැක්කා. මීමැස්සන් අලි වැට
යොදාගන්නේ කොහොමද කියන එක තමයි මෙතන ප්‍රදර්ශනයේ තුල ප්‍රදර්ශනය කරලා තිබුණේ. විස්තරාත්මකව තොරතුරු සපයන අතරතුරදී පෝස්ටර් එකකින් බැනර් එකකින් ඒක කරන විදිය මේ විදියට ප්‍රදර්ශනය කරලා තිබුණා. කොයි විදියද ඒ සඳහා විශේෂ පෙට්ටියක් සකස් කරගත යුතු වෙනවා. ඒ විදියට තමයි මේ පෙට්ටිය සකස් කරලා ඒ විදියට තමයි මීමැසි ජනපදය තැන්පත් කරන්නේ වැටක අලි වැටක. මීමැස්සන්ට මල් පැණි ඔබට මී පැණි. ඉතින් මල් පැණි ලබා ගන්න ශාක පිළිබඳව මීමැස්සෝ ඒ කියන්නේ අපට ධාරක ශාක විදිහට හඳුනා ගන්න පුළුවන් ශාක ටික වලින් කොටසක් මෙතන බැනරයක් තුල ප්‍රදර්ශනය කරලා තිබුණා. පළතුරු අලංකරණය සඳහා විසිතුරු මල් ඒ වගේම එළවලු මේ ශාක මොනවද කියලා. ඊට පස්සේ අපිට ප්‍රදර්ශන කුටි ගණනාවක් ප්‍රදර්ශන භූමිය තුල දකින්න ලැබුණා. ඒ අතරේ සිත්ගත් තැන් අතර තියෙනවා කණේ බිඟු පාලනය පිළිබඳව කෙරෙන ප්‍රදර්ශන කුටිය තිබුණා. ඒක අපිට ඉස්සරහට වෙනත් වීඩියෝ එකකින් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒක විස්තරාත්මක තනි වීඩියෝ එකක් විදිහට ඔබට තොරතුරු ලබා ගන්න පුළුවන් වෙනවා ඉදිරියේදී. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේකේ පැණි පරාග පිලව් පැටව් ඔක්කොම මේ එක පෙට්ටියේ ඉන්නේ. ඒතර පැණි එහෙම කඩා ගන්න බෑ වෙනම. ඒකට මීමැසි පෙට්ටි හා මීමැසි උපකරණ නිෂ්පාදනය කරන නිෂ්පාදකයින් ඒ වගේම මීපැණි නිෂ්පාදකයින් සහ බෙදා හරින්නන් විශ්වාසනීය මීපැණි ලබා දෙන්නන් අපිට හඳුනා ගන්න ලැබුණා මේ ප්‍රදර්ශන භූමිය තුලදී. ඉතින් අපි ඒ ගට්ටියගෙත් වෙනමම වීඩියෝ එකක් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි වීඩියෝ වැඩසටහනක් තුලදී. ඉතින් ඔබතුමාගේ නම කියන්න කොහොමද නම වෙන්නේ? මම යුපී අශෝක පුෂ්පකුමාර. එතකොට මේ ව්‍යාපාරයේ අයිතිකරු මම. ඔබතුමාම තමයි නේද? මෙන් ඔබට අඳුනා ගන්න පුළුවන් පබසරා මීමැසි පෙට්ටි නිෂ්පාදනයේ අයිතිකරු අනුන් මිල වෙන්නේ රුපියල් 3000යි. මේක රාම 6 පෙට්ටිය. 6 පෙට්ටිය. රාම 6යි, පෙට්ටි 1යි, කිලා පෙට්ටි 1යි. ඒ මීපැණි එහෙම කොහොමද? මීපැණි බෝතලයක් අපි 3500 ගන්න දෙනවා. මීපැණි බෝතලයක් 3500. ඒක ප්‍රදේශ අනුව වෙන වෙනම ගන්න පුළුවන්. කියන්නේ කබරුගම් පළාතෙන් එහෙමයි, මේ මාතලේ නුවර පැත්තෙන් එහෙමයි වෙන වෙනම ගන්න පුළුවන්. ව්‍යාපාරයක් ආරම්භ කළ තියෙන ශ්‍රී ලංකා බීබෙදස් කියලා. ශ්‍රී ලංකා බීබෙදස් ආයතනයේ විසින් මූලිකව අපි දැක්ක දේ තමයි ශ්‍රී ලංකාව තුළ මීමැසි නිෂ්පාදනය වැඩි දියුණු කිරීමේ තියෙන හොඳම සාධකය තමයි අපි තාක්ෂණය කියන එක. ඒක ගොවියන් අතරට තාක්ෂණය බෙදා හැරීම තමයි අපේ මූලික අරමුණ. ඒ අනුව තමයි අපි තාක්ෂණික පුහුණු වැඩසටහන් කරන්නේ. ඒ විතරක්. අපි දැන් ඇවිත් ඉන්නවා TKB B products ගාවට. අපි බලමු එතන විස්තර ටිකක් හොයලා ඒගොල්ලෝ ගාව මොනවද තියෙන නිෂ්පාදන කොහොමද පාරිභෝගිකයන්ට ලබා ගන්න පුළුවන් කියලා අපිත් එක්ක සම්බන්ධ වෙනවා එතන මිස් කෙනෙක්. ඔබතුමීගේ නම කිව්වොත් එහෙම? මම චේතනි. ඔව්. විස්තර ටිකක් අපිට කියන්නකෝ මොනවද ඔයාලගේ තියෙන සේවාවන් මොනවද කරන දේවල්? ඔයාලට ගන්න පුළුවන් පිරිසිදු මීපැණි. මේවා අපේම ජනපද වලින් ගන්න ඒවා. එක. ඒ දෙකේ ඉතින් කලර් එක වෙනස්. ඔව් ලොකු වෙනසක් තියෙනවා. ටේස්ට් එකත් වෙනස් මේ දෙකේ. හොඳයි එහෙනම් ගොඩක් ස්තුතියි. අපි ඔය යන අතරදී කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකයේ හම්බුණා. මෙතන විවිධ වූ ආහාර වර්ග කිව්වහම මීපැණි මිශ්‍රව සකස් කරන ලද ආහාර වර්ග බොහොමයක් ප්‍රදර්ශනය කරලා තිබුණා. මෙතන ඒ වගේම තමයි මීපැණි ආප්ප පිට්ටු මේ වගේ දේවලුත් හදලා සකස් කරලා තිබුණා. මේ සියල්ලම දේවල් මීපැණි මිශ්‍ර කරලා තමයි හදලා තියෙන. එකයි මේ ප්‍රදර්ශනයේ විශේෂත්වය වෙන්නේ. මීපැණි මිශ්‍ර විජලිත පළතුරු බානක මීපැණි මිශ්‍ර දේවල් කොච්චර තියෙනවද? මීපැණි මිශ්‍ර කෝස්, මීපැණි මිශ්‍ර කුරුඳු අගේ එකතු කර නිෂ්පාදනයේ විදිහට මීපැණි මිශ්‍ර කේක්, මීපැණි සහිත කේක් එකක් තියෙනවා හදලා. ගොඩක් දේවල් එකතු කරලා තිබුණා. නැවුම් පළතුරු කැබලි. මේකටත් මීපැණි දාලා තියෙනවා කියලා තමයි තිබෙන්නේ. මීපැණි මිශ්‍ර නැවුම් පළතුරු කැබලි. මීපැණි වලින් තමයි රස ගන්නලා තිබ්බේ, සීනි වලින් නෙමෙයි. අපි තවත් නිෂ්පාදකයෙක් ගාවට ඇවිත් ඉන්නවා. අපි බලමු යත් එක්කලා පොඩ්ඩක් කතා කරලා මොනවද එයාලගෙන් අපිට ගන්න පුළුවන් දේවල් මීපැණි පිළිබඳව මීපැණි නිෂ්පාදනය පිළිබඳව තමයි අපිට දැනගන්න පුළුවන් ඉන්නේ. විස්තර ටිකක් කියන්න.
අපි මේපැන් නිෂ්පාදනයේ අපි සේලෝරක් නිෂ්පාදනය කාර්ය නිෂ්පාදනය අපි ගාව තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ලබන වැඩසටහනකදී ඒ නිෂ්පාදකයන් පිළිබඳව ඔබට සවිස්තරාත්මක වීඩියෝ එකක් ගෙන එන්න. ඉතින් අපි ওই විදිහට ගන්නොරුව සේවා සංස්කරණ අභ්‍යාසන ආයතනයේ පැවතිච්ච මීමැසි ප්‍රදර්ශනය බිඟු දිනය වෙනුවෙන් පැවැත්විච්ච ප්‍රදර්ශනය බලලා එන්න ආවා. ඉතින් අපි කලිනුත් පොරොන්දු වෙච්ච විදිහට වීඩියෝ එකේ අර පෙන්නපු නැති කොටස් ටික ඔබට වටිනා කොටස් ටික ඉදිරියේදී ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට අපි මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. එහෙනම් ඉස්සර YouTube නාලිකාව subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න, ඒ වගේම like කරලා share කරලා අනිත් අය දැනුවත් කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් ආයුබෝවන්.